අද විශේෂ දවසක් ඔයාලා දැන thumbnail එකේම මම අද මොනවද අරගෙන ඉන්නේ කියලා. අද මගේ බර්ත්ඩේ එක. ඉතින් අද දවස කොහොමද කෙරෙන්නේ කියලා බලමු. උදේ නම් හරිම සාමකාමීව ගෙවිලා ගියා. ඉතින් එදිරින් කිරිපත් හදලා දුන්නා. කිරිපත් කැපුවා. ඉතින් ඊටත් එක්ක අද දවස ගෙවිලා ගියා උදේ වරුවා. දැන් වෙලාව 9:00යි. මම දැන් යන්න හදන්නේ කාලයක් තිස්සේ ආසාවෙන් බලන් ඉඳපු වැඩක් කරගන්න. ඉතින් මේක මගේ පාර්ට්නර්ගෙන් මට හම්බ වෙන බර්ත්ඩේ ගිෆ්ට් එක. බලමු අද මොකක්ද කරන්න කියලා. ඉතින් මම ඊටන්ට පේමන්ට් එක දාලා තියෙන 10ට මොනට මාත් එක්ක යමු එහෙනම්. බලමු අද මම මොකද කරන්න කියලා. ලොකු දෙයක් කරන්න ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ. මාව සතුටින් තියෙන මාව සනසීමෙන් තියෙන පුංචි දේවල් ටිකක් අද මම වෙනුවෙන් කරන්න තමයි බලාගෙන ඉන්නේ. හරි ඔන්න මම ආව අපොයින්ට්මන්ට් එකට ආපු තැනට. දැන් ඔයාලා දන්නවා මම කොහෙද ඉන්නේ කියලා. ඉතින් සලාන් එකට ආවා. මම එන්න පැය භාගයක් විතර ඇත්තටම පරක්කු වුණා. ඉතින් ඒ වෙලාව චුට්ටක් කළා මට ඉන්න උනා බලාගෙන. ඉතින් මේ වෙනකොට කොණ්ඩේට කලර් එකක් ඇප්ලයි කරලා තියෙන්නේ. මේ ඉන්න වෙලාව තමයි මගේ ජීවිතේ එපාම කරපු ගොඩවල උඹලා ඉන්න උනා මට. මම ඒ වැඩවල එකිනෙකට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ. ඉතින් මම ඒ වැඩෙත් ඉවර වෙලා බැංක් එකට ගියා. බැංක් එකට ගිහලා ඒ වැඩත් කරගත්තා. ඉතින් මම බලුවා කොහමද කොණ්ඩේ ලස්සනට පේනවද කියලා. ඒ වෙලාවේ සෙටින් එකක් කරලා තිබ්බ නිසා හරිම ලස්සනට කොණ්ඩේ පේනුණා ළමයි. මේ ඉතින් ඊට පස්සේ මම ගියේ මගේ ඉතුරු අඩුපාඩු වගේක් තිබුණා. ඒ ටික ගන්නවා. ඉතින් ෂැම්පූ, කන්ඩිෂන්, සන් ක්‍රීම් ටික ගන්න ගියේ. ඊට පස්සේ මට හිතුණා අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මම ඉන්නේ ලොන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක. ඒ නිසා කේක් කෑල්ලක් අරගෙන මගේ පාර්ට්නර්ත් එක්ක බෙදාගෙන කන්න ඕන කියලා. ඉතින් PNS එකට ගිහලා මම කේක් පීස් එකකුයි අයිස් කොෆි එකකුයි අරගත්තා. ඒ සේරුමත් ඉවර කරගෙන මම ගෙදර ඉන්න පිටත් වුණා. මම ඊත් කල්පනා කරා මොකක්ද මේ නටපු 18 වන්නම මේක ලස්සනයිද නැද්ද මේ සෙටින් එක ගියාම කොහොම වෙයිද කියලා කල්පනා කරගෙන ඉතින් ගෙදර ආවා. ඒ වෙලාව නම් ඇත්තටම ෆොරින් ලුක් එකක් තිබුණා. ඒ කලර් එකත් එක්ක ස්කින් කලර් එකත් එක්ක මාර ලස්සනට තිබුණා. ඔන්න මං ගෙදර ආවා. ඉතින් ඔයාලම බලාගන්න. හරිම ලස්සනයි ඒක. ඒ යා සෙටින් එකත් එක්ක මාර ලස්සනට මැච් වුණා මට ඇත්තටම. ඉතින් මම දැන් පෙන්නනම් මම නේද අරගෙන ආවි කියලා වෙන. මෙන්න මේ ෂැම්පූ එක තමයි මම ආසම. වියානායිකේ ෂැම්පූ එකයි කන්ඩිෂන් එකයි. ඉතින් ඒකෙන් හොඳට කොණ්ඩේ ලස්සනට සෙට් වෙලා තියෙනවා ඩ්‍රයි වෙන්නේ නැතුව. ඉතින් ඔන්න ඔය දෙක තමයි මම අරගෙන ආවේ. අදට ප්ලග් එක ඔතනින් ඉවර කරන්න වෙනවා. ඉතින් මට අද මාර හැපි. මොකද කොණ්ඩේ ලස්සනටම තිබුණා. මං කාලයක් තිස්සේ ආසාවෙන් හිටියේ මේ විදියට කොණ්ඩේ කලර් කරගන්න. මාත් එක්ක එකතු වෙලා මගේ බර්ත්ඩේ එකට විශ් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්.